ඇයි මට කොපිරයිට් වැදුනේ? ඉතින් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. ඔයා මහන්සි වෙලා කන්ටෙන්ට් එකක් නිර්මාණය කරලා අප්ලෝඩ් කරාට පස්සෙත් ඔයාටත් කොපිරයිට් වැදුනද? ඉතින් එහෙනම් අද අපි කතා කරමු මේ හැමෝටම ප්‍රශ්නයක් වෙන කොපිරයිට් ගැන. අද වෙනකොට ගොඩාක් අය කැමති තමන් මහන්සි වෙලා වීඩියෝ එකක් නිර්මාණය කරලා අප්ලෝඩ් කරනවට වඩා අනුන්ගේ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා YouTube එකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ කතාව හැමෝටම අදාළ වෙන දෙයක් නෙමෙයි. උදාහරණයක් විදිහට ෆිල්ම් රිවිව්, ගේමින්, එන්ටර්ටේන්මන්ට්, එඩියුකේෂන් වගේ channel කරන ඔයාලට ඔයාලගේ වීඩියෝ නිර්මාණය කරගන්න වෙන්නෙම මීට කලින් නිර්මාණය කරලා තියෙන වීඩියෝ එකක් පදනම්ව. ඉතින් අන්න ඒ වගේ අයට කොපිරයිට් වදිනවා කියන්නෙම සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් ඒ වගේ නිච් එකකට කන්ටෙන්ට් ක්‍රියේට් කරන ඔයාලට තමයි ඒ කොපිරයිට් වැදීමේ වගකීම තියෙන්නේ. ඇත්තටම කොපිරයිට් එකක් කියන්නේ මොකක්ද? එහෙමත් නැත්නම් මේ කොපිරයිට් එකක් අපිට හම්බෙන්නේ කොහොමද? කොපිරයිට් එකක් ගැන සරලවම කිව්වොත් ඒ කියන්නේ YouTube එකේ මහන්සි වෙලා නිර්මාණය කරලා තියෙන වීඩියෝ එකක් ඒකේ අයිතිකරුට හොරෙන් ඔයා අරගෙන ඇවිල්ලා ඔයාගේ channel එකේ මුදල් ඉපයීමේ අරමුණින් ඔයා ඒක අප්ලෝඩ් කරලා පබ්ලිෂ් කරනවා නම් අන්න එතකොට YouTube එක විසින් මේ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එකේ මුල් අයිතිකරුට පුළුවන් ඔයාට විරුද්ධව කොපිරයිට් එකක් දෙන්න. ඔන්න ඕකට තමයි සරලවම කොපිරයිට් එකක් කියලා කියන්නේ. ඒ වගේ වෙලාවෙදී ඔයා දන්නවද? ඔයා මේ අරන් ආපු වීඩියෝ එකේ මුල් අයිතිකරුට පුළුවන් සමහරක් වෙලාවට ඔයාගේ මේ වීඩියෝ එක එවලම ඩිලීට් වෙලා යන විදිහට ස්ට්‍රයික් එකක් දෙන්නත්. ඒ වගේම දවස් 7ක් ඇතුළත මේ වීඩියෝ එක අයින් වෙලා යන විදිහට ස්ට්‍රයික් එක දෙන්නත්. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. YouTube එකට දාලා තියෙන වීඩියෝ එකක්. එහෙමත් නැත්නම් අපි YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට මේ වීඩියෝ එකට හැදෙනවා content ID එකක්. ඉතින් ඔයා තව කෙනෙක්ගේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරනවා නම් අන්න ඒ වෙලාවේදී මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ content ID එකත් එක්ක. එතකොට ඔයා හිතන්න ඔයා මෙහෙම ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක නැවත වතාවක් YouTube එකට අප්ලෝඩ් කරනවා. අන්න එතකොට YouTube එකට හැකියාවක් තියෙනවා මේ content ID එක යටතේ වීඩියෝ එකක් මීට කලින් අප්ලෝඩ් වෙලා තියද ඒකේ මුල් අයිතිකරු කවුද කියලා හොයාගන්න. අන්න ඒ වගේ වෙලාවට ඔයාගේ මේ වීඩියෝ එකට කොපිරයිට් කියන එකක් YouTube එකෙන් නොටිෆයි කරනවා. මෙන්න මේ විදිහට කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුනට පස්සේ ගොඩාක් අය අහන දේ තමයි මං වීඩියෝ එක ඩිලීට් කරා. දැන් මගේ channel එකට ප්‍රශ්නයක් නෑ නේද කියලා. ඉතින් ඇත්තටම එහෙම නැහැ. කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුනට පස්සේ ඒක වැදිලා ඉවරයි. ඊට පස්සේ ඔයා මේ වීඩියෝ එක ඩිලීට් කරා කියලාවත් ඔයාට ඒක වළක්ව ගන්න බෑ. සමහර විට ඔයා වීඩියෝ එක ඩිලීට් කරන්න යනකොටත් YouTube එක විසින් ඔයාගේ වීඩියෝ එක ඩිලීට් කරලා ඉවර වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කොයි වැටි වෙතත් ඔයාගේ channel එකට එතකොටත් කොපිරයිට් ස්ට්‍රයික් එක වැදිලා ඉවරයි. ඒ වගේම තමයි තවත් සමහරක් අය කරන දෙයක්. කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුනට පස්සේ ඒ වැදිච්ච වීඩියෝ එක ඩිලීට් කරලා දාලා YouTube එකට අපීල් එකක් දානවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට YouTube එක විසින් බලනවා මේ කොපිරයිට් වැදිච්ච වීඩියෝ එක කියලා. ඉතින් එතකොට ඔයා මේ වීඩියෝ එක YouTube එකෙන්ම ඩිලීට් කරලා ඉවරයි. ඉතින් ඒ වැරද්දත් ඔයා කවදාවත් කරන්න එපා. ඒ වගේම තමයි අපිට මේ YouTube එකේදී හම්බෙන කොපිරයිට් සහ කොපිරයිට් ස්ට්‍රයික් කියන්නේ දෙකයි. ඉතින් මෙතනදී ඔයා වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරාට පස්සේ එහෙමත් නැත්නම් YouTube එකට වීඩියෝ එකක් පබ්ලිෂ් වුණාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් වීඩියෝ එකේ රිස්ට්‍රික්ෂන් එක යටතේ තියෙනවා කොපිරයිට්ද නැද්ද කියන එක. ඉතින් YouTube වීඩියෝ එකකට නිකම්ම කොපිරයිට් යදින් නැහැ. ඒකට කරුණු දෙක තුනක් තියෙනවා. ඉතින් ඒ අතරින් ඔයා හිතන්න ඔයා කන්ටෙන්ට් එකක් ඔයාගේ මහන්සියෙන් ඔයාගේම නිර්මාණයක් විදිහට එඩිට් කරලා ඔයා ෆයිනල් කරලා ඒක ඔයා YouTube එකට අප්ලෝඩ් කරනවා. හැබැයි අන්න ඒ වගේ වීඩියෝ එකකට කොපිරයිට් වදින්න පුළුවන්.
හේතුව තමයි ඔයා මෙන්න මේ වගේ වීඩියෝ වලට යූස් කරන ඔඩියෝ ට්‍රැක් එක සවුන්ඩ් අන්න ඒ වගේ දේවල් හින්දා ඔයාගේ වීඩියෝ එකටත් කොපිරයිට් වදින්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් බේරෙන්න ඔයාට සවුන්ඩ් එකක් ට්‍රැක් එකක් මොනවා හරි ගන්න ඕනි නම් YouTube එක විසින් අපිට දීලා තියෙනවා YouTube Audio Library කියන ඔප්ෂන් එක. ඉතින් ඔයාම නිර්මාණය කරන ඔයාගේ වීඩියෝ එකකට ඔයාට ට්‍රැක් එකක් සවුන්ඩ් එකක් මොනවා හරි ඒ වගේ දෙයක් ගන්න ඕනි නම් ඔයාට හරිම සේෆ් විදිහට කොපිරයිට් වදින්න නැති වෙන විදිහට ෆ්‍රී ගන්න පුළුවන් තැනක් තමයි මේ Audio Library කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයා YouTube එකට අප්ලෝඩ් කරන වීඩියෝ එකක රිස්ට්‍රික්ෂන් එක යටතේ කොපිරයිට් කියලා ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ කොපිරයිට් එක ළඟම තියෙනවා see more කියලා ඔප්ෂන් එක. ඉතින් අනිවාර්යෙන් එතන ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මේ කොපිරයිට් කියලා පෙන්නන්නේ එරර් එකක්ද එහෙමත් නැත්නම් මේක කොපිරයිට් ස්ට්‍රයික් එකක්ද ගයිඩ්ලයින් එරර් එකක්ද එහෙමත් නැත්නම් මේ කොපිරයිට් එක වැදිලා තියෙන්නේ මොකටද මේ කොපිරයිට් එක නිසා ඔයාට වෙන හානිය මොකක්ද මේ වීඩියෝ එක රිමූව් වෙනවද එහෙමත් නැත්නම් මේ වීඩියෝ එක ඔයාලට තියාගන්න පුළුවන්ද කියලා මෙන්න මේ C details යටතේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ වීඩියෝ එකකට රිස්ට්‍රික්ෂන් යටතේ කොපිරයිට් කියලා ඇවිල්ලා තියෙනවා නම් ඔයාට ඒක C details යටතේ ගිහිල්ලා මේකට ගන්න පුළුවන් ඇක්ෂන් වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔයා හිතන්න ඔයා මේ අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ ට්‍රැක් එකට ඔයාට කොපිරයිට් එක වැදිලා තියෙනවා නම් ඔයාට ඒ ඇක්ෂන් යටතේ පුළුවන් මේ ට්‍රැක් එක අයින් කරලා දාන්න එහෙමත් නැත්නම් මේ වීඩියෝ එක අයින් කරන්න ට්‍රැක් එකක් රීප්ලේස් කරන්න වගේ දේවල් කරන්න. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාත් කරන්න ඕනි දෙයක් තමයි ඔයාගේ channel එකටත් අප්ලෝඩ් කරපු වීඩියෝ එකකට කොපිරයිට් කියලා ඇවිල්ලා තියෙනවා නම් ඒ ගැන ලොකුවට කලබල වෙන්නේ නැතිව ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනි ඔයාට කොහොමද කොපිරයිට් එකක් ඇවිල්ලා තියෙන්නේ මොන හේතුවටද කොපිරයිට් එකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කොපිරයිට් එකකට මට මොකක්ද දැන් කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කලබල නොවි ඔයාගේ වීඩියෝ එක ඩිලීට් නොකර ඔයාට මෙන්න මේ දේවල් ටික හොයාගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඔයාගේ channel එක මේකෙන් බේරගන්න. හරි. ඉතින් දැන් මම මෙච්චර වෙලා ඔයාලත් එක්ක කතා කරේ කොපිරයිට් එකක් කියන්නේ මොකක්ද කොපිරයිට් එකක් වදින්න පුළුවන් මොන වගේ දේවල් වලටද ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම තමයි ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරපු දේ තමයි කොපිරයිට් ස්ට්‍රයික් කියන දේ. ඉතින් මේ කොපිරයිට් ස්ට්‍රයික් කියන එක අපිට පෙන්නන්නේ අපි YouTube එකට ගියාට පස්සේ අපිට මේ ඩෑෂ්බෝඩ් එකේ උඩින්ම නොටිෆයි කරනවා ඔයාට කොපිරයිට් ගයිඩ්ලයින් ස්ට්‍රයික් කීයක් වැදිලාද එහෙම නැත්නම් වර්නින් දැන් කීයක් තියෙද කියලා. ඉතින් අන්නේ කොපිරයිට් ස්ට්‍රයික් වැදිලා ස්ට්‍රයික් 3ක් වැදුනොත් ඔයාගේ channel එක රිමූව් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා කරන්න ඕනේ කොපිරයිට් ස්ට්‍රයික් වදින්න නැති වෙන්න ඔයාගේ YouTube channel එක කරගෙන යන එක. වගේම තමයි ඔයාට මේ තව කෙනෙක්ගේ වීඩියෝ එකක් අරන් අප්ලෝඩ් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි YouTube policies වලට අනුගත වෙලා ඔයාට පුළුවන් තව කෙනෙක්ගේ මුල් වීඩියෝ එකක් කොපිරයිට් වදින්න නැති වෙන්න YouTube එකට අප්ලෝඩ් කරන්න. හැබැයි ඉතින් මේක 100%ක්ම ගැරන්ට් කරන්න බෑ කොපිරයිට් වදින්නේ නැහැ කියලා. අනිත් දේ තමයි ඔයාලට තප්පර 15ක් යනකම් විතරයි පුළුවන් YouTube policies වලට අනුකූලව තව කෙනෙක්ගේ වීඩියෝ එකක් ඔයාගේ එකක් විදිහට YouTube එකට අප්ලෝඩ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලට කොපිරයිට් ස්ට්‍රයික් වැදුනද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.